Hello guys, welcome to my channel. ඔන්න ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි මචං. ඉතින් මම මීට කලින් මේක ගේම් ප්ලේ එකක් ගෙනාවා නේ, full ගේම් ප්ලේ එකක්. ඒක මචං පැන්නේ කාර් එකෙන්. අද පායින් යන්නේ මචං ගෙදර තියෙන ප්‍රධාන දොරටුවෙන්. ඒ කියන්නේ මචං මහ දොරෙන්. ඒ කියන්නේ මචං මම පස්සේ පෙන්නන්න ඒක. මෙතන පල්ලෙට බහින්න මේක තියෙනවා. ඉතින් මචං මෙහෙමයි සීන් එක. දැන් මචං අද ගහන්නේ easy mode එක. හරිද? normal දාලා ගහම මචං පස්සේ වෙලාවක easy දාලා අමුන්න යනවා granny දැක්කනේ. granny මේ පැත්තට යනවා මං අනිත් පැත්තට යනවා. හරි. ඉතින් මම මේකේ බඩු ටික හොය හොය ඉන්නේ මචං. මම බඩු ටික තියෙන තැන දන්නවා රටා පහක් තියෙන එක අන්න එනවා මචං. හරිද? පැතියෝ කොහොමද? හරි මචං ඉතින් අර ගෑණි මේ පැත්තට වේගෙන් ඇදිලා එනවා. ඇදිලා නෙමෙයි ඇවිදලා එන්නේ. හරි ඉතින් මේකෙත් එක්ක මෙහෙම මචං වැඩේ කරන් යන්න බෑ. ඒකින්ද මචං අපි ඉස්සෙල්ලම ගිහලා වෙපන් කී එක ගමු. වෙපන් කී කරන් ඒකෙන් ක්‍රොස්බෝ එක කරන් ක්‍රොස්බෝ එකෙන් ආච්චිට හාල් කරමු. හරිනේ. ඇත්ත වශයෙන්ම පැවසුවොත් මචං ආච්චිට හාල් කරන්න නෙවෙයි යන්නේ. ආච්චිට බෙහෙත් දෙන්න. මේ ක්‍රොස්බෝ එකට දාලා විදිනෝ ආච්චිට ජල වේදිකා තියෙන හින්දා. ආච්චිට ජල වේදිකා තියෙන හින්දානේ මචං මගේ පස්සෙන් එන්නේ මෙරීගෙන. ආච්චිගේ බෙහෙත නේ මේ ලෙඩේ හොඳ කරන්න යන්නේ මචං බෙහෙත් දීලා. සාධ්‍ය මදි වුණා වගේ පිට දෙක තුනක් පෙරලලා දාමුකෝ. හරි මචං ඉතින් දැන් නම් එන්න ඕනේ. යටින් ගෙයිද දන්නේ නැහැ උඩින් ගෙයිද දන්නේ නැහැ අන්නේ නෝ මචං. හරි. ඔන්න බලපන් හෙඩ්ෂොට් එකක් ගන්න යන්නේ. එනවා මචං හෙඩ්ෂොට් නේ වැදුනේ. කොහොමද හරි වැදුනේ මම දැක්කේ නැහැ කොහොමද වැදුනේ කියලා. හරි ඉතින් මචං ඒකී මලා විනාඩි 2කට. හරි ඉතින් ටක් ගාලා ගිහිල්ලා මගේ BMW එකේ අතුර ගන්න ඕන මචං. ඉතින් ඕක නිකම්ම ගන්න බෑ. මෙන්න මේ ස්ක්‍රූප්පු නියනනේ ප්ලැටිනම් තරම් ගිහිල්ලා අරන තියෙන මචං එන ගලවනොත් කලින් කරපු තිය මතකයිනේ මචං. එනේ ගලවන්න ගිහලා එනේ ගලවල ඉවරලා කාර් එක ඇතුළට ගන්න ඕන මචං. කාර් එක ඇතුළට අරන් ඉවරලා ඉස්සරහා දොරේ තියෙන ලොක් එක කන්නේ කාරින්න ඕන මචං. එහෙම කිව්වට මචං දොරවල් වල ලොක් කරන්නේ කාර් එක ඇතුළට තියෙන්නේ කාර් එකේ ඩිකේ දොර අරින්න. ඩිකේ දොරනේ ඩිකේ අරින්න. ඩිකේ කිව්වම වෙන වෙන හිතන්න එපා. හරි මචං ඉතින් ඩිකේ ඇරලා ඉවරලා ගන්න ඕන අපේ පෙටාගේ කෑම පෙට්ටිය නෙවෙයි මේ කෑම දාන කෑම තියෙන පෙට්ටිය කෑම නෙවෙයි කොටිනක මන් දන්නේ ගවඩි කුරුල්ලගේ කෑම ටික එහෙම කිව්වම හරිනේ මචං. ඉතින් මචං ඕක දැම්ම කරන්න බෑ. මෙතනින් ඕක දාලා ගිහිල්ලා අර පොත තියලා ඉන්න ඕන මචං. අර 550 ජාතකේ ඕක තියෝල ඉන්න ඕන. අර ගෑන්ට කියෝල ඉවරලා ස්පයිඩර් කී එක වඩින් වම අරන්න ටක් ගාලා ගිහලා එකක් තියලා මචං. ඉතින් මචං මම මේ දවස්වල එක්ස්ට්‍රීම් දාලා ප්‍රැක්ටිස් කරන මං ඉන්නේ. එක්ස්ට්‍රීම් දාලා ගහන්න හිතන් ඉන්නවා. හිතන් ඉන්නේ නේ මචං ගහන්නෝ. කාණුවෙන් පයින් තමයි හිතන් ඉන්නේ එක්ස්ට්‍රීම් දාලා. මොකද මචං එක්ස්ට්‍රීම් දාලා වෙන වෙන පයින් අමාරුයි. අර බඩු ගොඩක් හොයන්න තියෙනවා ඒකයි. කාණුවෙන් පයින් ලේසි බඩු තුනේ හොයන්න ඕන. ඒ තුන හොයන්නත් තා බඩු හොයන්න ඕන. බඩු කියන මචං ඔය බඩු. හරි මචං. ඔය වින් චැනල් එක අතරන් ගිහලා ඉවරලා අපිට අරන්නේ තියෙන මචං අරන්නේ නෙවෙයි. ලිඳ මොකද්ද මේ ලිඳ කරකවන්න එක. ඕක මචං කරකවන්න ඕන තාලි වරලා. කරකවන්න මචං යට තියෙන එක තව යටට යනවා. ඉතින් මචං ඕක වැඩි වේගෙන් කරකවන්නත් බෑ. මොකද යට තියෙන එක අර පන්ට්ටුවේ තියෙන එක වැටෙන්න පුළුවන් බීමට. බීමට නෙවෙයි ලිඳට. ලිඳට වැටුනොත් ඔක්කොම කරලා මාරයින් යන්නේ ඒකයි. ඉතින් මචං ඒකේ තියෙන මිටිය ඔයාලට පේන තියෙන මිටියක් තියෙන කියලා. මටත් පේන මචං මිටියක් තියෙන කියලා. මිටිය උතරින් දාගත්තා. එහා පැත්තට පැන්නා. පැනලා ඉවරලා කුරුල්ලට කෑම ටික දාලා එමු. කෑම එක නෝචං ඕකේ මක්ක තියෙනවද දන්නේ නැහැ. කුරුල්ලෝ කණේ වෙන්නේ නැති. අපිට කන්න බැරුව ඉතින් මං හිතන්නේ. මම පොඩ්ඩක් කන්න බැලුවා. කන්න බෑ මචං. කන්න පුළුවන් වුණා කන්නේ නැහැ මචං. ඒ වුණාට මචං මං නිකන් කාලා බැලුවේ පොඩ්ඩක් බතුත් එක පොඩ්ඩක් කන්න ඕන. ප්‍රධාන ආහාරයත් එක කන්න ඕන. ප්‍රධාන ආහාරයත් එක කාලා වම අර ගන්න නැතුව බැසිල්ට රැක් ගාලා කෑම ටික දාලා එන්න ඕන. දාලි ඉවරලා මචං බැසිල් ගියා කෑම කන්න. දැන් මචං මාස්ටර් කීයක් ගන්නවද මචං මාස්ටර් කීයක දන්නවනේ. දන්නේ නැහැ කමන්නේ මචං. දන්නේ නැති කට්ටියන්ට කියන්නේ මාස්ටර් කී කියන මචං ගෙදර දොරේ ප්‍රධාන ඉබ්බ අරින යතුර. ඉතින් මචං මේකත් ගිහලා දා ගන්න ඕන දොර ගාවින්. දොර ගාවින් දාන්න කලින් මචං ග්‍රැනි දැන් ඉන්න ඕන ගෙදර. විනාඩි දෙකක් ගියානේ. මෙතනින් අතර පොඩ්ඩක් දාලා ග්‍රැනි මේ පැත්තට ඒවා ගන්න ඕන. නැත්නම් මචං අතින් ගිහිල්ලා ඉවරලා පිටිපස්සෙන් ඇවිල්ලා කිලියොත් මගේ දවස් අපරාධේ. එක දවසෙන් පයින් නෙවෙයි මචං ඊසි දාලා අන්න ඒකයි. ඉතින් මචං අපි යතුරත් මෙතනින් දාගමු. හැබැයි මචං මෙතනින් දානවටදී තව විනාඩි දෙකකට ග්‍රැනි යවුවා නේද හොඳ.
අර මචං ඉතින් සනික ගිහිල්ලා අපේ දුම් කාමරය ඇතුලෙන් යතුරු දාලා පොඩි ශබ්දයක් ඇති කරගන්න ඕන. කල ගිහිල්ලා යතුරු පොලේ ගහමු. ඉතින් මචං ග්‍රැනි මේ පැත්තට දුවගෙන ඉන්න ඕන දැන්. විශාල ශබ්දයක් ඇසුණා කියාගෙන. අපිට විශාල සද්දයක් ඇහුණා. ඉතින් මචං යතුරු සද්දය ඇහිච්ච ගමන් ඒ ගෑණි එන්නේ මචං මං අර කලින් හැංගිලා හිටිය කාර් එකේනේ අපිට ඉතින් මචං මෙතනත් හැංගිලෙන්නේ නැහැ කි වැඩි පේන්නේ නැහැ ෂේප් එකේ අර ගෑණි ඇතුළට යනවා හැබැයි මචං මට ෂුවර් එකක් නැති මෙන්න මේ කොටුව තියෙන්නේ ඔන්නේ කොටුවෙන් දකිද කියලා කොටුවෙන් දකින්නේ ඒකට ඇස් පේන්න බෑ ඒකේ කොටෙන්ද ඒකට කොහොම පේන්නේ කොටුව තියෙන පොඩ්ඩක් උඩනේ අන්න ඒක A few moments later. මං හිතන්නේ මචං ඒකත් ඇහිලා නැහැ ආපු පාරක් ගහලා ඉන්න ඕන ඇතුළ. දැන් නම් ගැහුවොත් මචං දැන් අනිවාර්යෙන් ඉන්න ඕන. මොකද ඒක ළඟ පාතේ ඉන්නේ. අර මචං ඉතින් ග්‍රැනි එනකම් පොඩි දෙයක් මතක් කරලා ඉන්න ඕන. ඔයාලා තාම ගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරලා නැත්නම් මචං වීඩියෝ එක ලයික් කරන්න. නිකන් තියෙන ලයික් බටන් එකනේ. අර මචං ඉතින් කියනකොටම ග්‍රැනි එනවා. කියනකොට නෙවෙයි කියලා ගොඩක් වෙලා තිබුණා. අර මචං ඉතින් ග්‍රැනි ෂේප් එක ඇතුළට ගියා. අපි ෂේප් එකේ දොර ලොක් කරමු. දොර ලොක් කරලා ෂේප් එක උඩට ඇදිලා යන්. නෑ ඇවිදලා යන්. අර මචං ඉතින් මාස්ටර් ඒක දොර ගාවින් දාලා ඉවරලා යම මිටි ගන්න. මිටිනේ තුඹ ගහ කරන්න බැරි මචං. එදිනෙදා ජීවිතයේ අවශ්‍ය කරන උපකරණයක් තමයි මචං මිටි කියන්නේ. ඉතින් මචං අපි ඉස්සෙල්ලා දොරේ අර ගලවන්න ඕන ටික ගලවගෙන උනේ මම. මොකද මේ පසුවට කරන්න ගියොත් වැඩේ අමාරු වෙනවා අන්න ඒක. ඉතින් මචං චේන් කටර් එක අරන් දොරේ වයර් එක කපා ගන්න ඕන. දොර වයර් එක නෙවෙයි ලොක් එකේ වයර් එක. අනිත් ලොක් එකේ වයර් මචං එතන නෑ අනිත් ලොක් එකේ වයර් තියෙන්නේ මේ පෙට්ටිය ඇතුලේ. හරි මචං ඉතින් ඒකත් හරි. දැන් මචං යමන් මිටියෙන් දොරේ තියෙන ලෑල්ල ගලවන්න. මං කියවන මචං එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය කරන උපකරණයක් කියන මිටිය කියන්නේ. එන ගලවන්න එන කපන්න එන ගහන්න ඕන දෙයක් කරන්න නැති මිටියෙන්. අර ඉතින් දැන් යමන් ස්පයිඩර් කී එක ගන්න. ස්පයිඩර් කී ඔහි නෙවෙයි අර තියෙන්නේ. ස්පයිඩර් කී එකත් අරගෙන මචං අපි යන්න ඕන අපි කිව්වට මම විතරයි යන්නේ කානුවේ දොර අරින්න මචං කානුවේ දොර අරින්නේ කොහොමද මචං කානුවේ දොර අරින්න නෙවෙයි යන්නේ කානුවට යන දොර අරින්න මචං කානුවේ දොර ඇරියෝ කිලින්ම ගේම් එක ඉවරයිනේ අන්න ඒකයි බලපං ඉතින් මම ෂෝට් කට් එකෙන් යන්නේ කියලා හිතාගෙන අතරින් තියෙන රාස්යෙන් පැනලානේ දැන් ඉතින් නොඩිගක තමයි යන්නේ ඒවෙන් මෙතන දැන් ඉතින් මචං මං යන්නේ කොමුඩු කෑල්ලක් කාලේ ලිෆ්ට් එක දාන්නනේ අර කල්ලුත් ගියේ මචං අන්නේ ලිෆ්ට් එකේ බෝම්බ තියෙන පෙට්ටියක් තියෙන මචං අනිත් එකේ තමයි කොමුඩු ගෙඩිය තියෙන්නේ ඉතින් මචං මට බෝම්බ කන්න නෙවෙයි යන්න ඕන කොමුඩු ගෙඩියක් කන්න කොමුඩු ගෙඩියක් කියවන මචං කොමුඩු ගෙඩියක් කන්න බෑ මට තියෙන පොඩි බඩක් හින්දා කොමුඩු කෑල්ලක් කන්න පුළුවන් කොමුඩු කන්න වෙලාවක් නැහැ මචං ඉතින් මට හිතෙන අරගේ මගේ පස්සෙන් එනෝ කොබලන් අනේ දරවහල් ඉවරලා මචං මෙහෙම දැන් ඕකේ පෙට්ටි දෙකක් තියෙනුනේ. ඔය පෙට්ටි දෙකේ අංක දෙකක් තියෙනවා එකේ දෙකේ කියලා. වාසනාවත් අංක මචං අංක 2. ඉතින් මචං ඕක සමහර තැන්වල ගන්න කාණුවේ නෙවෙයි. ගෙදර උඩ යන තැන් වල යනකොට එහෙම අහු වෙනවා මචං ඉලක්කම. අන්න ඉලක්කම තියෙන පෙට්ටි තමයි අරනවා. අනිත් පෙට්ටිය හරියට ඉතින් දන්නවනේ. මේ අනිත් පෙට්ටිය කරනවා අනිත් පෙට්ටියට අරින්නේ. ඉතින් මචං මම මෙතන ඉන්න දැක්ක හින්දා ඒ කියන්නේ මෙතනින් ඇයිද කියලා මට ෂුවර් එකක් නැහැ. ෂුවර් එකක් නැතිනම් මචං ඒ කියන්නේ හම්බෙලා මෙතනින් යාවි. අන්න ඒක. අර මං කිව්වේ යනවා. එනකොට මචං අපි එක සැරේ දොර කඩාගෙන යන්න හොඳ නැහැ. ඒක මචං හරි නෑනේ. අන්න ඒක. ෂේප් එක යන්න ඕන. දොර ඇරිගම දූර යන්න ඕන. දූර ගිහලා මචං කොමුඩු ගෙඩිය කපලා බලන්න නැත්නම් මොකක්ද තියෙන්නේ කියලා සුරි. ඉතින් මචං කොමුඩු ගෙඩිය ඇතුලේ තියෙන්නේ කොමුඩු ගෙඩිය ඇට. වෙන මොකක්වත් නැහැ. අම්මට තියලාන බලපං ඉතින් අර කළු කොටක ඇත මකුළුවට මම බය වුණානේ. අර මකුළුව අච්චර බය වෙන්නේ නැතුව. ඒ වගේ ඉතින් වැඩ නැහැ. දැන් ඉතින් මචං කාණුවේ වැඩ ටික කරලා ඉවරයි. දැන් මෙතන පොඩ්ඩක් කොමුඩු ගෙඩිය ගහන්න ඕනේ. හිමින් ගහන්න ඕනේ. මොකද කොමුඩු ගෙඩිය පැලනොත් කොමුඩු ගෙඩිය තුල තියෙන වඩුව ගන්න වෙන්නේ. අන්න ඒක. දැන් මචං හරනම් ඉන්න ඕනේ. හරනම් ඉන්නනේ මොකද අර ජනේලෙ වැටෙන්න බෑ. අම්මට තිරෙන්න ඕනේ නේද? හරනම් ඉන්න ඕනේ කියනකොටම එනවා. ඒක හොඳයි මචං. පුණා ඇතුළට ගියා ලොක් එක දැම්ම. හරි මචං ඉතින් ඉන්ජින් එකේ යමන් දෙහි කපන්න නෙවෙයි කොමුඩු කපන්න. ඉතින් මචං මේක ඇතුළේ තියෙන්නේ පැඩ්ලොක් කී එක. ඉතින් මචං අපි ගේම් එකේ අන්තිම චුට්ටට ඇවිල්ලා තියෙන්නේ. තා පොඩ්ඩයි තියෙන මචං. මොකද මචං අපිට තව කරන්න තියෙන්නේ කොමුඩු ගෙඩිය කපන එක විතරයි.
අනිතකම කල්ලිවරෑ මොකද ග්‍රනිත් ගිහිලිවර මත විනාට දෙකට අපිට වෙන දෙක කැන්න කරන්න මොකක්ජකම වෙලා තියෙන කලබෙලට අස්සෙත් රිංගන දනනතින් ඩාන් එන වඩුන් එනවා එනම තැඟතින් පැඩ්ලොක එකත් ගත්තා දැම්ම තංතින් සේප්පගේ දොරින් පැල්ලන තමයි තියෙන්නේ ඉතින් ගායිස් ඔයාලා තාම මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එපා ලයික් කරලා නැත්නම් වීඩියෝ එක ලයික් කරන්න මචං නිකන් තියෙන ලයික් බටන් එකනේ හරි මචං ඉතින් ඒකත් හරි මාස්ටර් ගියේ ගත්තා හරි මචං ඉතින් මේක තමයි ගේම් ප්ලේ එකේ නෙමෙයි ෆුල් ගේම් ප්ලේ එකේ සුන්දර ගෙදර අවසානයේ ඉතින් මේ වගේ අවස්ථාවක් ග්‍රෑන්ඩ් හිතන දේ මට නවිලා පේනවා ග්‍රෑන්ඩ් කොච්චර දුකද කියලා පව් ඉතින් ග්‍රෑන්ඩ් කරන දෙයක් නැහැ මට ගෙදරින් පයින්න සිද්ධ වුණා ඉතින් මට ඉන්න බෑ අන්න ඒකයි ග්‍රෑන්ඩ්ට වයසයිනේ ඉතින් මචං මට පව් කියලා හිතන කරන දෙයක් නැහැ මචං ඉතින් මේක තමයි සුන්දර ගින්දර අවසානයේ මචං ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා අම්මට හුරු